පන්සල් ගියහම ගොඩක් සෙරප්පු නැති වෙනව නේද? මෙන්න මේ ක්‍රමය ෆලෝ කරන්න. හරිද? ඔයා පන්සලකට හරි කොහේ හරි ගියහම සෙරප්පු නැති වෙනවා කියලා ඔයාට හිතෙනවා නම් එක සෙරප්පුව මෙන්න මේ පැත්තකින් තියන්න. එතකොට ඔයාගේ අනිත් සෙරප්පුව ටිකක් දුරින් තියන්න. එතකොට හොරෙක් ගත්තත් හොරා දන්නේ නැහැනේ සෙරප්පු දෙක තියෙන දෙපැත්තේ කියලා. ඔයා විතරයි ඒක දන්නේ. ඒක නිසා මෙන්න මේ ක්‍රමය ෆලෝ කරලා බලන්න. ඔයාගේ සෙරප්පු දෙක කවදාවත් නැති වෙන්නේ නැති වෙයි. සෙරප්පු දෙක දුරින් තිබ්බහම කවුරුත් දන්නේ නැහැ සෙරප්පු දෙක තියෙන දුරින් කියලා. අපි විතරයිනේ දන්නේ. ඇත්තටම සෙරප්පු දෙක ළඟින් තිබ්බහම තමයි සෙරප්පු දෙක නැති වෙන්නේ. ඒක නිසා ඔයා පන්සලකට හරි කොහේ හරි ගියොත් එහෙම ඔයාට හිතනවා ඔයාගේ සෙරප්පු දෙක නැති වෙයි කියලා. ඔන්න ඔයගේ දුරින් තියෙන ඒක කවදාවත් ඔයාගේ සෙරප්පු දෙක නැති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පන්සලට ගිහිල්ලා එනකොට ඔයාගේ සෙරප්පු දෙක අපහ හොයාගන්න පුළුවන්. අද පොයේ දවස් නිසා ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න පේනවාද ඔයාලට? මම දැන් වන්ද නමස්කාර කරගත්ත මෙන්න මේ ස්ථානයේ මම යනවා දැන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ S2කට ඒ විදිහටම බලා ගන්න. මම විශ්වාස කරන සංසාරේ පිනක් කරලා තියෙන්න ඕන එක දවසක් හරි අපි මෙතෙන්ට එන්න. මට ලැබෙන්නේ මේ කුසල් මේ පින් ඔයාලටත් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මොකද මම දන්න සමහර කට්ටියට මෙතෙන්ට එන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම ඒ පින ඒ කුසලයේ ලැබෙන්න කියලා මම ආපහු පාරක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වන්දනාමාන කරලා ඉවරලා ඔය සෙරප්පු දෙක තියනවාද කියලා බලන්න. එක සෙරප්පු වන්න මේ පැත්තේ තියෙනවා. හරිද? ස්ලිපර්ස් දෙකම තියෙනවා. සමහර වෙලාවට මිනිස්සු අත්වැරදීමකින් සෙරප්පු අරගෙනත් යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් වෙලා තිබ්බත් තරහ ගන්න එපා, කේන්ති ගන්න එපා. මොකද අපි කරපු පිනෙනුත් කුසලෙනුත් වැඩක් නැති වෙනවා. ඉතින් ශ්‍රී මහ බෝධිය වන්දනාමාන කරගත්තා. රැස් කරගත්තා වූ සියලුම පින් සියලුම කුසල ඕගොල්ලන්ටත් හේතු වාසනා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුත් සරණයි.